ශ්‍රී ලංකාවේ වඩාත්ම අද්භූත හා සුන්දර මල් අතරින් එකක් ලෙස කඩුපුල් මල හැඳින්විය හැකියි. මේ මල ලෝකයේ දුර්ලභම මල් අතරින් එකක් ලෙස සැලකෙන්නේ එහි සුවිශේෂී ජීවන රටාව නිසයි. කඩුපුල් මල සාමාන්‍යයෙන් රාත්‍රියේ පමණක් පිපෙන අතර බොහෝ විට මධ්‍යම රාත්‍රියට ආසන්න කාලයේදී එහි සම්පූර්ණ සුන්දරත්වය දැකගත හැකියි. එහි සුදු පැහැති විශාල මල් පෙති සහ මනස්කාන්ත සුවඳ නිසා එය දකින ඕනෑම කෙනෙකුගේ සිත ඇද බැඳ ගනී. නමුත් මේ මලේ ඇති විශේෂම කරුණ වන්නේ එය පිපෙන්නේ එක් රාත්‍රියක් පමණක් වීමයි. උදෑසන හිරු එළිය වැටෙන විට එය මැලවී යාම ආරම්භ කරයි. ඒ නිසා කඩුපුල් මල පිපෙන මොහොත දැක ගැනීම වාසනාවන්ත අත්දැකීමක් ලෙස සැලකේ. බෞද්ධ සංස්කෘතිය තුළද කඩුපුල් මලට විශේෂ ස්ථානයක් හිමිව තිබෙනවා. ජනප්‍රවාදවලට අනුව දෙවියන්ට පූජා කරන පාරිශුද්ධ මලක් ලෙසද මෙය හැඳින්වේ. මෙම මල විද්‍යාත්මකව කැක්ටස් පවුලට අයත් වන අතර උණුසුම් හා ආර්ද්‍ර පරිසරවල හොඳින් වර්ධනය වේ. කෙටි කාලයක් පමණක් ජීවත් වුවද කඩුපුල් මල අපට මතක් කර දෙන්නේ ජීවිතයේ සුන්දරම අවස්ථා සමහර විට ඉතා කෙටි කාලයක් පමණක් පවතින බවයි. කඩුපුල් මලේ මේ අද්භූත සුන්දරත්වය ඔබත් දැක තිබෙනවාද? ඔබගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න.